Hi guys. ඉතින් අද අපි රුචි YouTube channel එකකින් වෙනස්ම විදිහේ වීඩියෝ එකක් කරන්න හදන්නේ. ඉතින් අපි තෝරාගත්ත shop වලින් කැම ಜಾති ගෙනල්ලා ඔයාලත් එක්ක ඒ කැම ಜಾති වල හොඳ නරක බෙදාගෙන තමයි හදන්නේ. ඉතින් අද අපි කැම එකක් ගෙනල්ලා දෙනවා. අපි නුවර තියෙන shop එකක් තමයි තෝරාගත්තේ. shop එකේ නම අපි ඉස්සරහට ගිමුනේ. ඉතින් අපි මේ කැම එක අපි ඉස්සලම ගැන මොනවද ගෙනාවේ කියලා ගෙනාවේ චීස් කොත්තුවක්. ඉතින් මේ කැම එක කොටස් 10කින් ඒ කියන්නේ එක එක විදිහේ ටයිටල්ස් 10කින් අපි මේකට ලකුණු දෙනවා. ඉතින් මේ ලකුණු ඔයාලත් එක්ක බෙදාගෙන මේ කැම එකේ ටේස්ට් එක කොහොමද කියලා අපි මෙතන ඉඳන් බලමු එහෙනම්. හරි. ඉස්සල්ලාම අපි පැකින් එක බලමු නේ. පැකින් එක. ඉතින් එහෙම තමයි තියෙන්නේ පැකින් එක. ලන්ච් පිරිමල්ලක දාලා ඒක මෙහෙම තියෙනවා. මම හිතනවා තේනවා ඇති කියලා නේ. තේනවා ඇති නේද? එක පොඩි එකක් තියෙනවා. පොඩි එකක් තියෙනවා ඉස්සර. මලන්ස් පිරිමල් ලයින් කරන්න. පොඩි එකක් අතර ගමු බලමු. හරි. බැලුවහම මෙහෙම තමයි තියෙන්නේ. ඒ ඔයාලට shop එකේ නම පේනවා ඇති. මේ තියෙන්නේ. අපි ස්මාර්ට් කිචන් එකෙන් තමයි කැම එක ගෙනාවේ. බලගොල්ලේ තියෙන නුවර. ඉතින් අපි කැම එක කොහොමද හොඳද නරකද කියලා මේත් එක්කම බලමු. හරි. ඊට පස්සේ පැකින් එකට අපි ලකුණු දෙමු. පැකින් එක පොඩි බොක්ස් එකක් දාලා තියෙනවා. පැකින් එකට අවුලක් නැහැ නේ. පැකින් එක හොඳයි නේ. ගාටර් සෙටින් එක ලිහෙන්නේ නැති වෙන්න වහලා තියෙනවා. ඊට පස්සේ අපිට පිරිමල් එක දාලා තමයි දුන්නේ. එතකොට පොඩි එක දුන්නේ මෙන්න මේ විදිහට. නේ? පොඩි නම් මදිද මන්ද. ඔව් පොඩි නම් අපි ඒක බලමු ඉස්සරහට. සයිඩ් ලයින්. හැබැයි චීස් කොත්තු ඔන්න ගත්තේ. ඔව් චීස් කොත්තු තමයි. පොඩි එකක් දෙනවද? ඔව් දෙනවා. හරි. චීස් කොත්තුවේ පැකින් එක මෙහෙම තියෙන්නේ. පැකින් එකට මම දෙනවා වාසියක් දෙනවා 10. 9ක් විතර. 9ක්. 10න් 9. හරි. අපි එහෙනම් දැන් අන්බොක්ස් කරමු. මම අන්බොක්ස් කරනවා. ඊට පස්සේ ගලගුවා. අයින් කළාම ගන්න. මෙහෙම තමයි තියෙන්නේ. තේරෙනවා ඇති කියලා හිතනවා. මට හිතෙන්නේ ඒක චීස් කොත්තුවක්ද නිකන් මේ නිකන් කොත්තුවක්ද මන් දන්නේ. චීස් කොත්තුවක්ද? ෂුවර්ද? ඔව්. නෙදී. මම තේරුම විදියට මම චීස් කොත්තු ඒකට නෑ බොක්ස් එකේ දාලානේ. අපි දැන් ගෙනල්ලා ටික වෙලාවක් යනවා. ඒක නිසා තමයි තමයි මෙහෙම ඇත්ත අර චීස් එක බහැලා ඇත්ත. මෙහෙම තමයි තියෙන්නේ චීස් කොත්තුව. චීස් පෙස්කුත් තියෙනවා. අන්බොක්ස් කරාට පස්සේ මෙහෙම තියෙන්නේ. චිලි පේස්ට් එකයි තව මේ සෝස් දාලා තියෙනවා. තක්කාලි සෝස්. ඔව්. අන්බොක්ස් එකේ එක්ස්පීරියන්ස් එක පැකින් එකත් එක්ක බලද්දි ඉතින් සාමාන්‍ය නෝමල් නේ. සාමාන්‍ය ෂොප් එක අවුලක් නැහැ ෂේප්. අන්බොක්ස් එකටත් මම 10න් 9ක් දෙනවා. අවුලක් නැහැ. හරි. ඊට පස්සේ අපි බලමු මේකේ ප්‍රයිස් එක. ඉතින් මේක අපිට ගන්න 1600ක් වුණා. මේක ලාර්ජ් එක. මීඩියම් එක 1300ක් වෙන්නේ. ඉතින් 1600 ලාර්ජ් එක මේ ගන්න තියෙන්නේ මම මේක කෝකටත් මම ප්ලේට් එකක් තියෙනවා මේ ප්ලේට් එකට දා ගන්නවා. දාලා අපි බලමු මේ ප්‍රයිස් එකට මේ තියෙන ටික ඇති වෙයිද කියලා. නේ? එහෙමද? හරි. ලාර්ජ් එක දෙන්නෙකුට කන්න පුළුවන්. පුළුවන් නේ. පුළුවන් වගේ නේ. ප්ලේට් එකකටත් වඩා තියෙනවා මම හිතන්නේ. මම දෙකක් දාන්න. අදි දෙක දෙන්න. මට හිතෙනවා මේක නෝමල් කොත්තුවක්ද කියලා මට. නෑ නෑ චීස් කොත්තුව. හරි. ප්‍රයිස් එක බැලුවොත් එහෙම 1600ට දැන් ඉතින් කොහොමද ගණන් වැඩිත් හින්දා මම හිතනවා ප්‍රයිස් එකට මේ ගාන ඇති වෙයි කියලා. මම ඒකටත් 10න් ඉතින් මම දෙනවා 10න් 8ක්. 8ක්. මමත් ඒක තමයි කියන්නේ. 10න් 8යි ඒතකොට. ප්‍රයිස් එකට මේ තියෙන කොත්තුවේ සයිස් එකත් එක්ක බලුවම 10න් 8ක් අපි ඒකට ලකුණු දෙනවා. හරි. ඊට පස්සේ අපි බලමු ලුක් එක. ලුක් එක මොකද? වෙනම අවුලක් නැහැ නේ. පෙනුමේ මේක හැමදාම ගන්නද? කොත්තු දිගේ හරියට පස්සේ චීස් චිලි පේස්ට් එක මේකටම දාලා තියෙනවා. ඒත් එක්කම පොඩි සෝස් එකක් තියෙනවා. බැලුවොත් එහෙම චිකන් කැලිට් ටිකක් තියෙනවා. නේ? ලුණු තියෙනවා.
චීස් නම් හැබැයි මේ අපි බලාපොරොත්තු වෙන තරමටම ඒක නෑ. තමයි මම දැක්කේ නෝමල් කොත්තු එකක් වගේ නිකන් අර කන එකක් වගේ මේ චීස් කොත්තුවක් වගේ සෙනුමක් නෑ. චුට්ටක් කාලා බලන්න චීස් කොත්තුවක් මොකද කියලා අත්තරම. නෑ චීස් කොත්තුව. තක්කාලි එතකොට ලූණු මාළු මිරිස් ඒ වගේ දේවල් ටික තමයි තියෙන්නේ. ලුක් එකට මම දෙනවා 10න් එකක්. හරි. ඉතින් 10න් හතරේ. හරි. ඊට පස්සේ අපි බලමු මේක ඇතුලේ තියෙන දේවල්. ඒ කියන්නේ මේකට දාලා තියෙන දේවල් කොහොමද අපි ලකුණු කරන්නේ කියලා. ඉතින් මේකේ මම අර කලින් කිව්වා වගේ මාළු මිරිස් තක්කාලි එතකොට සෝස් කිරිපේස් වගේම හොදි එක. ඊට පස්සේ තියෙන්නේ චීස් නම් ටිකක් අඩුවෙන් තියෙන්නේ චිකන් තියෙනවා. චීස් නම් ගොඩාක් අඩුවෙන් තියෙනවා. එළවලු ජාති ටිකක් අඩුවෙන් ගොඩක්. ඊට වඩා නෑ. ඒ කියන්නේ අපි දැන් ඔය චීස් කොටු කනකොට එහෙම සාමාන්‍යයෙන් ඔය එළවලු ටිකක් එහෙම වැඩිපුර තියෙනවා. කාරපින්සා පොඩ්ඩක් අමු වේස්ට්. කාරපින්සා. මම මේක ඇතුලේ කොටු තියෙන දේවල් වලට 10න් 7ක් දෙනවා. මොකද කියන්නේ මේකද? අවුලක් නෑ 10න් 7. 10න් 7. අද චීස් වලට නෑ ඒක මම 10න් 5ක් වගේ දෙන්නේ. ඔව් ඒකයි. ඔක්කොම එක ඕවරෝල් බලුවම 10න් 7ක් 10න් 7ක්. හරි. ඊට පස්සේ අපි මේක සුවඳ බලමු. මට ඇත්තටම මේක ගද්දි හොඳ සුවඳක් ආවා. මම ඒකත් එක්ක තමයි මේ ස්මෙල් එකටත් අපි ලකුණු දෙමු කියලා හිතුවේ. හරි. ස්මෙල් එක බැලුවොත් එහෙම මේක කොහොම බලමු. මට එනවා පිටි සුවඳ. එතකොට චීස් ටිකක් එනවා. යාර ටෝස්ට් කරන පිටින්ද ඒ සරත් එනවා. පත් බලන්න රෙන්න සුවඳ කොහොමද කියලා. පොඩියගේ හොඳ සුවඳක් තියෙනවා. සුවඳ ලොකු සුවඳක් නෑ. සුවඳට මම දෙනවා 10න් 6ක්. මමත් ඒකට එකතු වෙනවා. අපි 10න් 6ට. හරි. ඊළඟට අපි බලමු ටේස්ට් එක. අපි ගොඩ වෙලාවක් කතා කරන්නේ. දැන් බලමු අපි ටේස්ට් එක කොහොමද කියලා. මේක අපි දුන්න ගානත් එක්ක බලද්දි මේ ගානට ප්‍රතිමල කියලා. මම මේක බැලුවේ කියන්නේ මුකුත් අර දාගන්නකෝ නිකම්ම කොට්ටුව විතරක් කාලා බැලුවා කියනවා. මට ටේස්ට් එක නම් අවුලක් නෑ වගේ. ටේස්ට් එක අවුලක් නෑ. කියන්නේ කොට්ටුව කනකොට අර ඒක අපි වෙන තැනකින් කනවට වඩා වෙනසක් මේ කොට්ටුවේ තියෙනවා ඇත්තටම. චීස් කොට්ටුවේ. චීස් කොට්ටුව 10යි. කොහොමද ලකුණු? හරි ටේස්ට් එක දෙන්න ගලින් අපි මේ පොඩි ටිකක් පොඩ්ඩක් දාලා ඒක ටිකක් කවලම් කරලා උඹලා ටේස්ට් කරමු. අරගෙන ප්ලාස්ටික් කෑමෙන් නාගන්න හරි කවුලක් චිකන් ටේස්ට් එක අවුලක් නෑ. ටේස්ට් එකට මම දෙනවා 10න් 9.5ක්. 9.5ක්. අතරම ටේස්ට් එක හොඳයි. 10න් 9.5ක් අවුලක් නෑ. 10න් 10ම දෙන්න බැරි හේතුව වෙලා තව ටිකක් පොඩ්ඩක් චීස් වැඩි වෙලා තිබ්බනම් හොඳයි. ඒ රස ආවනම් 10න් 10. හරි. ඊට පස්සේ අපි බලමු මේ චීස් කොත්තුවේ ඔය තියෙන චිකනුයි චීසුයි. අපි ඉතින් මේ කලින්ම කිව්වනේ ඒ ටික මදි ඉතින්. චිකන් කෑලිත් හැබැයි ගොඩක් පොඩි ඒවා තියෙන්නේ. නේද? කටු වගේ සතා තියෙනකොට. චිකන් කෑල්ලක් නේද? කල බලන්නද? ඔව්. චිකන් එක රහයි හැබැයි. මොකද දෙනවා? ටේස්ට් එක හොඳයි. තව චීස් ටිකක් සහ චිකන් ටිකක් වැඩි වුණා නම් තවත් හොඳයි. චීසුයි චිකනුයි තියෙන එකට අපි කොහොමද ලකුණු දෙන්නේ? චීස් වලට නම් මම දෙන්නේ 10න් 5ක් කියලා මම කලින් කිව්වනේ. 10න් 5ක්. මොකද ගොඩක් නෑ. චිකන් වලට 10න් නෑ. චිකන් වලට 10න් 5ක් වගේ තමයි. ඕවරෝල් මේ දෙකම 10න් 5යි. ටේස්ට් එකේ කිසිම අවුලක් නැහැ. අපි මේ කතා කරේ ඒ චිකනුයි චීසුයි කියන ප්‍රමාණයන්.
ඊට පස්සේ මේක ගැන තියෙන ස්පෙෂල් තිංස් ඉතින් ස්පෙෂල් දේවල් මොනවද මේකේ වෙනසකට තියෙන්නේ ඇත්තරම මේ චීස් කොත්තුව රහයි හොඳටම රහයි චීස් ටිකක් මදි සහ චිකන් ටිකක් මදි ඒත් එකම හොදි එකක් දීලා තියෙනවා චිලි පේස්ට් සහ සෝස් එතකොට වෙන අය අමතර කිසිම දෙයක් නැහැ ලෝනෝ එතකොට එළවලු ටිකක් අඩුවෙන් තියෙන්නේ තක්කාලි ටිකක් ලොකු කෑලි දාලා තියෙනවා ඉතින් රෙකමන්ඩේෂන් එකක් ගැන හොත් එහෙම ඇත්තටම මේ ගානට මේ කොත්තුවේ කිසිම ගැටලුවක් නැහැ කියලා මම හිතනවා මොකද දැන් මේ දවස්වල යන දේවලුත් එක්ක ඇත්තටම කොත්තු කියන එක සෑහෙන ප්‍රසිද්ධයි එතකොට ඒ වගේ ප්‍රයිස් වෙයි ඉතින් මෙතන මේ ෂොප් එකේ තියෙන ප්‍රයිස් වල එක බැලුවාම ඇත්තටම මේ 1600 මේ කොත්තුව සෑහෙන වටිනවා ඉතින් මේක තියෙන්නේ මම කලින් කිව්වා වගේ බලගොල්ල ඔව් මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ස්මාර්ට් කිචන් තමයි නම මේක තියෙන්නේ බලගොල්ලේ මේක ඇඩ්‍රස් එකත් මම ඔයාලට දාන්නම් ඉතින් ඇත්තම කතාව කරොත් එහෙම අපි අනික මේ ෂොප් එකේ කට්ටියට කිව්වෙවත් නැහැ මේ අපි මෙහෙම වීඩියෝ එකක් කරනවා එහෙම කියලාවත් මොකද හේතුව අපිට ඒකේ යාලා හැමෝටම දෙන විදිහටම තමයි ගන්න අවශ්‍යතාවය තිබ්බේ ඉතින් මෙහෙම ගෙනල්ලා එකපාරටම තමයි අපි මේ රිවිව් එක කරන්න හිතුවේ ඉතින් ඒත් එක්කම මෙයාලා ඇත්තටම මේ ඒ අවට කිලෝමීටර් 2ක් අවට හෝම් ඩෙලිවරි කරනවා ඒත් එක්කම ගොඩක් ඒ කියන්නේ මේ චීස් කොත් වල විතරක් නෙවෙයි මේකේ කොත් විතර නෙවෙයි රයිස් දාන මන හැමදේම තියෙනවා ඉතින් ඔයාලා try කරලා බලන්න මම description එකේ phone number සහ address එක දාන්නම් ඉතින් අපි මේක දැන් කාලා බලන්න එහෙනම් අපි ගිහින් එන්නම් ආයෙත් තවත් ලස්සන අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු bye bye like it's delirium, ay, ay, like it's delirium.